අපි ඉතින් ඔන්න මාතලෙන් ත්‍රිකුණාමලයට පිටත් වෙන්න හදන්නේ. බලමු අපේ කට්ටිය කොහොමද කියලා. අර අර උඹ ඉස්සරහින් ඉඳගනේ. නෑ නෑ. අද ඉඳගත්තා ගොඩ කතා ගොඩක් තියෙනවා කතා කරන්නේ. මේ ඔක්කොමලා නැග්ගනේ කවුරුත් අතහැරුණේම නෑනේ. නෑ 27 22ක් ගන්න නම් හරි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 අපි ඉතින් ඔන්න මාතලෙන් පිටත් වුණා. ත්‍රිකුණාමලේ යන්න ෂේප් වෙනවා නේ. දැන් ඉතින් කට්ටිය යන ගමන් තමයි ඉන්නේ. අපි ඉතින් මාතලෙන් පිටත් වෙලා ඔහම ඉස්සල්ලාම දේවාලට විෂ්ණු දේවාලට ඇවිල්ලා කිරිකල් පොත්ත බලාපත්තලින් විෂ්ණු දේවාලට ඇවිල්ලා වන්දු දාලා අපි පිටත් වෙන්න තමයි හදන්නේ දැන් ආයෙත්. පරිස්සමෙන් තියාගන්න රත්තරන් මහත්තයෙක්. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ රැට අනවසරනේ. තොට බැරි වුණාට අපි පුරවා කරන්න දෙන්නේ. තොට බැරි වුණත් එහෙම බෑ. ආට බෑ. නෑ මගේ නෑ උනාට මෙහෙම අයසක ඉල්ලීමනේ. අනේ දැන් මේ හතරවෙනි පාරට බස් එක නැවතුනේ. හතරවෙනි පාර නවත්තලා තියෙනවා.
වෙද්දී මාතලේ කට්ටිය ඔන්න වෙනවනේ සින්දු කියනවා කන්තලේ වැවගාව ඉඳන් දැන් කට්ටිය කනවා උදේට වෙලාව 10:00යි 10:00ට උදේට කනවා ඉතින් ඔන්න කන්තලෙන් උදේට කාලා දැන් ආයෙත් යනවා ත්‍රිකුණාවලේ බලා ආයෙත් ඉතින් අපි කට්ටිය සින්දුව පටන් ගත්තා කන්තලේ වැවගාට ඇවිල්ලා කියනවා ඕක ඇර වරෙප්පා මේක ඇස පොට්ටක් දෙන්නකෝ ඇයිද කලබල අමත බලි බලි ඉන්නකෝ ආනිදින්නක් අපි කන්තලේ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ මතකයි ඊයේ වගේමයි දෙතල්ලම්මේ සැලි සැලි ආනිදින්නක් ඉන්නකෝය සැට මුට්ටක් දින්නකෝ ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ
ඇස රැඳුණු තැන්වල මුව මඩල හිනහුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා ඇස රැඳුණු තැන්වල මුව මඩල හිනහුණා ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා අපි කන්තලේ වැවගාවෙන් ඉතින් යන්නේ ත්‍රිකුණාමලයට 12 විතර වෙනද යන්න බලවුන නිසා දැන් යන්නේ. කන්තලේ තාම සින්දු 4-5 කියලා කන්තලේ වැවගාව තමයි ඉන්නේ දැන්. සින්දු කියලා දැන් ඇති යන්න කට්ටිය. සමු ගන්න යන්නේ වැවෙන්. වැඩේ පොඩ්ඩක් අවුල් ගියා යන්න හිටියා. පොඩ්ඩක් අවුල් වුණා කන්තලෙන් දැන් යන්න හිටියේ. ඒව කියන්න බෑ මාත්‍යා. අනමයිරෝ
පිළිගන්න ඕන පිළිගන්න. නැතිනම් හරි. ආයිබෝවන්. ආයිබෝන්. ඒ ටික ගමු ආයිබෝන් කියලා. වීඩියෝ ගන්න. ඒ ඊට පස්සේ ගමු. මම බව්. ඔව්. මම බව්. අපි ඉතින් පැය 6ක විතර ගමනින් පස්සේ ගෝල්ඩන් බීච් හොටල් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් තමයි ආවේ. ඉතින් තාම කට්ටිය මේ බහිනවා. ඉතින් අපි කට්ටිය ඇවිල්ලා යනවා දැන්. මේලා ගෝල්ඩන් බීච් හොටල් එකේ ඉන්නේ. ඒ පොල් ගහ डबल गोल का हमें बलवा वो आगे कोई तेल අපි ගෝල්ඩන් බීච් හොටල් උප්පවේලි. සුන්දරයි කියා පැතු හැමදේම වින් වෙලා නන්දනීය පිළ සැදවල් යුබවිස් වලා. අපි දැන් ගෝල්ඩන් බීච් හොටල් එක උප්පවේලි වල ඉන්නේ. දැන් යන්නේ මූදර බයින්ද. ගෝල්ඩන් බීච් උප්පවේලි. उपवेली ने අපි යන්නේ ඉස්සරලාම වතුරට. ගෝල්ඩන් බීච් උප්පවේලි. මාතලේ කට්ටිය තමයි මේ ඉන්නේ. ඒ පේනවනේ. ඒ ඉන්නේ අදලා. ඔන්න ඉතින් මාතලේ විදායක ඉංජිනේරු කාර්යාලය. ඕ මම Corona corona. Golden Beach. Ada motor balangin tadi. Kamera. Nena tapi. Nena. Moka dike. Hari. Awalnya photo. Photo ගත්ත. නෑ වීඩියෝ Hari. අරේ ඔන්න ඉන්නා මාතලේ ඉංජිනේර කාර්යාලයේ සෙට් එක. මේ යන්න එපා. මේ අර පැත්තට අල්ල කඩේ අල්ල කමෙන් වෙරළ දිගේ ඇවිදගෙන යද්දි පොඩි ළමයි වගේ මාතලෙන් ආපු කට්ටිය සෙල්ලම් කරනවා දැක්කා. ගාන ෆොටෝ එක. ආපු ළමයි සෙල්ලම් ගානේ කකුලේ වල ගම එහා කියලා. ඔය කතා කරේ. ඔන්න ඉතින් මාතලෙන් අපි ඇවිල්ලා දෙකුණාමලේ ඇවිල්ලා ඉතින් නානවා දැන්.
ත්‍රිකුණාමලේ ඉඳන් ඇවිල්ලා මොකද? මේ වගේ ඇවිල්ලා නානා ඉතින් මුහුදේ. පේනවනේ. හැමදාම වැඩ කරලා මේ වගේ පොඩි විවේකයට පස්සේ මේ වගේ නානවා ඉතින්. ත්‍රිකුණාමලේට ඇවිල්ලා අවුරුද්දේ හැමදාම වැඩ කරලා මාන්සිලා මේ වගේ විවේකී මොහොතක ඒ සතුට සමරන මොහොතක් තමයි තියෙන්නේ. ඉතින් අපි මාතලේ ඉඳන් ඇවිල්ලා මේ වගේ හොඳට විනෝදලා සතුටින් ඉන්නවා. අපි දැන් ඉන්නේ මේ ත්‍රිකුණාමලේ ගෝල්ඩන් බීච් රිසෝට් එකේ. ත්‍රිකුණාමල සංචාරය මෙයින් අවසන් කරනවා. අපි දැන් ත්‍රිකුණාමලෙන් පිටත් වෙනවා අවසානයට. ආයෙත් අපි මාතලේ බලමු මේ වගේ අලුත් ටුවර් එකකින් අලුත් සංචාරයකින්